Hello guys, welcome back to our YouTube channel. ඉතින් මං ශම්මි මේ වීඩියෝ එකේ නම් ඔයාලට මේ තව බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකේ තියෙන්නේ මගේ යුනිවර්සිටි ලයිෆ් එකේ පළවෙනි බැච් ට්‍රිප් එක ගැන. අපි මීට කලින් ෆීල්ඩ් විසිට් ගිහින් තියෙනවා. ආයුර්වේද මෙඩිකල් ක්ලිනික්ස් වලට ගිහින් තියෙනවා. ඒ වුණාට බැච් එකක් විදිහට යන පළවෙනි ට්‍රිප් එක තමයි මේක. ඔයාලා ගෙස් කරාද හරියටම අපි කොහෙද ගියේ කියලා? හැබැයි ඉතින් thumbnail එක දැක්කම දැනගන්නත් ඇති සමහර විට අපි ගියේ හන්තානට. අපේ බැච් ට්‍රිප් එක අපි සාමාන්‍යයෙන් පළවෙනි බැච් ට්‍රිප් එක යන්නේ හන්තානට. මේ වීඩියෝ එකේ ට්‍රිප් එක පටන් ගත්ත තැන ඉඳන්ම ඉවර වෙනකම්ම නැහැ. මොකද මෙයාලා පටන් ගත්ත ට්‍රිප් එක කොළඹ ඉඳන් මම ඉතින් ඉන්නේ නුවරනේ. මම එදා දවස් ටිකේ ඊට කලින් දවස් ටිකේ ගෙදර හිටපු නිසා මම පේරාදෙනිය තමයි යාලට ජොයින් උනේ. ඒ වගේම පේරාදෙනියෙන් තමයි මම අයින් උනේත්. ඒ නිසා අර ට්‍රැවලින් කරන පාර්ට් එක ඩාන්ස් කරන ටික හොඳම ටික මේකේ නැහැ. ඊටු ගොඩක් දේවලුත් නැහැ. අපි බලමු ඉතින් මොකද තියෙන්නේ කියලා මම ෂෙයා කරගන්නම් අපේ එක්ස්පීරියන්ස් එක ඔයගලන් එක්ක. මම සාමාන්‍යයෙන් මීට කලින් මගේ යාළුවොත් එක්ක ෆැමිලි එකේ අයත් එක්ක කසින්ස්ලත් එක්ක එහෙම හයික් ගිහින් තියනවා නැතුව නෙවෙයි සාමාන්‍යයෙන් එහෙම ගිහින් තියෙන නිසාම මං ගැන දන්නවා. මම ටිකක් ක්ලම්සි මම යන තැන කොහොමත් වැටෙනවා. ඒක අනිවන් දන්නේ ඇයි කියලා සාමාන්‍යයෙන් එක මගේ හැටි. ඒ නිසා මම මේ හයික් එක යද්දි ගොඩක් පරිස්සම් වුණා. මොකද ෆෝන් එක අරගෙන උඩට අරගෙන වීඩියෝ කර ගිහිල්ලා මම වැටිලා කරදරයක් වුණොත් ඒක අනිත් අයට ඊළඟට ලොකු කරදරයක් වෙන නිසා. ඒ නිසා ඔයාලත් කවුරු හරි හන්තානේ යනවා නම් හන්තානේ නෙවෙයි ඕනම හයික් එකක් යනවා නම් ෆොටෝ ගද්දි වීඩියෝස් ගද්දි චුට්ටක් පරිස්සම් වෙන්න. මොකද අපි ඒකට ඇටෙන්ෂන් දුන්නාම අපි අඩිය තියන්නේ කොහෙද කියලාවත් මතක නැති වෙනවා. ඒ නිසා ගොඩක් ඒක ගැන කන්සිඩර් කරන්නම වෙනවා. ඉතින් අපි වැස්ස දවසක තමයි හන්තාන ට්‍රිප් එක යන්න උනේ. මොකද ඩේට්ස් ඔක්කොම ෆික්ස් කරගත්තට පස්සේ අපිට බැහැනේ ඉතින් වැස්ස කියලා වෙනස් කරන්න. ඉතින් වැස්සේ හන්තානේ නගින එක වෙනම ෆීලිං එකක්. සාමාන්‍යයෙන් හයික් එක ගැන මුල ඉඳන් අන්තිමට වෙනකන් ඒ කියන්නේ වැදගත් දේවල් ටික කිව්වොත් විශේෂයෙන්ම බලන්න හන්තානේ එහෙම යනවා නම් නැත්නම් හයික් එකක් යනවා නම් පොඩ්ඩක් Apple forecast එකේ කොහොමද වෙදර් එක තියෙන්නේ කියලා. ඒක චුට්ටක් වැදගත්. මොකද මං ටිකක් හිතනවා ඒකේ හරියට තියෙනවා කියලා. එතකොට එහෙම යද්දී වහිනවා වගේ නම් ඔයා ඒකට වෙනම සූදානම් වෙලා යන්න ඕනේ. කුඩයක් අරන් යන්න ඕනේ. අපි ගොඩක් යහළුවෝ කැප් රේන් කෝට් ගෙනල්ලා තිබ්බා. රේන් කෝට් ගෙනාපු අය නම් ගොඩක් ලේසියෙන් ගියා. මම නම් රේන් කෝට් එකක් අරන් ගියේ නැහැ. ඉතින් ඒ වගේම වැස්ස නම් අපි කූඩැල්ලොන්ට ලෑස්ති වෙලා යන්නත් මම මේ වීඩියෝස් ගත්ත පිළිවෙලටමයි ඒව දාලා තියෙන්නේ. චුට්ටක් මුල ඉඳලා බලන්න කොහොමද පරිසරය වෙනස් වෙන්නේ කියලා. ඇත්තටම මටත් හිතා ගන්න බෑ. පුදුම ලස්සනක් තිබුණේ. උඩට යන්න කන්ද උඩට යන්න පුදුම තරම් ලස්සන පරිසර පද්ධතියක් බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වනේ කූඩැලොන්ට ඔයාලා ලෑස්ති වෙලා යන්න. ඒකට ඩෙටෝල් ස්ප්‍රේ එක, එහෙම නැත්නම් සිද්ධාලේප, ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි ෆස්ට් ඒඩ් එකක් අරන් යන්න ඕනේ. මොකද සමහරුන්ට මසල් ක්‍රෑම්ප්ස් එනවා. ඒ නිසා ජීවනී එකක් ස්ප්‍රේ එකක් වගේ මොන හරි දේවල් චුට්ටක් අරන් යන්න, ග්ලූකෝස් එකක් අරන් යන්න. ඒ වගේම
අනේ ඔයාලා කිසිම වෙලාවක ඇඟ තද ඇඳුමක් ඒ කියන්නේ ඩෙනිම්ස් වගේ ඇඳගෙන නම් හයික් වලට යන්න එපා. එක්ස්පීරියන්ස් නැති කෙනෙක් නම් ඔයාට මසල් ක්‍රෑම්ප් එකක් වුණොත් එහෙම අනිත් අයට ඔයාට ට්‍රීට් කරන්න පුදුම අමාරුයි. ඔයා ඒ වගේ තද ඇඳුමක් ඇඳන් ගියාම ඒක ඔයාටත් අමාරුයි. ඒ නිසා හයික් එකට යද්දී ඇඳුම ගැනත් පොඩ්ඩක් හිතන්න. තේජුන් ඩබ්බමුද? උණු කරමු. හරිද? ඕව හැම දානවා නෙවෙයි ඈ. කියන්න අතිජාත පරම මිත්‍රයා මොන හරි මං ගැන. ඔබ ගැන මොනවද කියන්නේ? මොන හරි කියන්න ඕනේ ඉතින්. ලස්සන දෙයක් කියන්න. මේකට පිස්සු. අපේ මුළු ට්‍රිප් එකම පිරීලා තිබ්බේ ඔය වගේ ලස්සන දේවල් වලින්. ඉතින් අපිට හුලං කපොල්ලෙන් නතර වෙන්න වුණා. ඊට වඩා උඩට යන්න අපිට වෙලාවක් තිබ්බේ නැහැ. ආය අපි බැහැලා කොළඹ යන්නත් තිබ්බ නිසා. ඉතින් මුළු ට්‍රිප් එකම අපි පුදුම ආසාවෙන් ආදරෙන් ගියේ. අපි හැමෝම එකමුතුවෙන් හරිම ලස්සනට ගිය ගමනක්. හරිම සතුටුයි. එක්ස්පීරියන්ස් එක ගැන ඒ හැම මතකයක්ටම ගොඩාක් ආදරේ. හැමෝටම පරිස්සමෙන් එහෙම ඉන්ජරි එකක් මොකුත්ම නැතුව ආපහු එන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම අපි ගයිඩ්ලා දෙන්නෙක් එක්ක ගියේ පිරාදෙණිය යුනිවර්සිටි එකේ. ඒගොල්ලොත් ඒ අයියලා අපිට ගොඩක් උදව් කරා. ඒ නිසා ඒ හැම දෙයක් ගැනම හරිම සතුටුයි. මේ වෙලාවේ අපි හොඳටම සීතලේ ගැහි හිටියේ. ඔයාලට සීතල ප්‍රශ්නයක් නම් ඒකට ලෑස්ති වෙලා යන්න. එහෙම කියලා ලොකු බෑක්පැක්ස් අරන් යන්නත් එපා. ඒ වගේම ඔයා අරන් යන හැම දෙයක්ම ආයෙත් ඔයත් එක්කම අරගෙන එන්න. මේ පරිසරය ගොඩාක් ලස්සන තැනක්. ඒක නැති කරන්න එපා. ඒකේ ලස්සන අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා අරන් යන ඔක්කොම ආපහු අරගෙන එන්න අනිවාර්යෙන්ම මතක තියාගන්න. ගයිඩ්ලා කියන දේ අහන්න, ඒ කට්ටිය කියන විදිහට යන්න, බොයිස්ලා කියන දේවලුත් අහන්න, ඒ කට්ටියත් එක්ක සහයෝගයෙන් යන්න. මොකද යාළුවා අපිට ගොඩාක් උදව් කරා. ඒක තමයි ඉතින් බැච් එකක් විදිහට හන්තාන යනවා නම් මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඔයාලා channel එකට අලුත් නම් subscribe පාරකුත් දාගෙන යන්න. එහෙනම් මං ආය අලුතින් වීඩියෝ එකක් ඕගලන්ට අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මෙච්චර වෙලා වීඩියෝ එක බැලුවට ගොඩක් thank you. ඒ වගේම පල්ලෙහායින් කමෙන්ට් එකකුත් දාන්න. ආයෙම ඉක්මනට ට්‍රිප් එකක් අපිට යන්න පුළුවන් වෙන්නේ කියලා විශ් කරන ගමන් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. Bye guys.